අද ලංකාවේ හැමතැනම කතාබහට ලක් වෙලා තියෙන්නේ ජිනීවා යෝජනාව ගැන. පක්ෂ විපක්ෂ ලොකු පොඩි හැමදෙනාම කල්පනා කරන්නේ ජිනීවා පැමිණිල්ල අපට කොහොම බලපායිද කියලා. පසුගියදා ස්ථාන කිහිපයකදී පැවති දේශපාලන රැස්වීම්වලදී මේ ජිනීවා යෝජනාව ගැන කතාබහට ලක් වුණා. කාලයක් එකට දේශපාලන වේදිකාවල කතා කරපු විමල් වීරවංශ හා ටිල්වින් සිල්වා අද ජිනීවා ගැන කතා කරන්නේ වේදිකා දෙකක ඉඳන්. ඔය අතරදී එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර ජිනීවා ගැන අදහස් පළ කළා. ඔවුන් සියලු දෙනා දැක්වූ විවිධ අදහස් අද රසකතා තුළින් ඔබ වෙත ගෙන එනවා. රසකතා ඇමරිකා එක්සත් ජනපදය ගෙනෙන යෝජනාව මේ රටට හතුරු යෝජනාවක් නෙවෙයි නම් මොකටද හත්වලා මේ කොටි දහස් ගණනින් ජිනීවා වලට වෙලා කරන්නේ? කොටිට පිස්සුද? මොකෝ සිරිපාද යනවයි හතරගම එනවයි එහෙම කියනනම් කියද හැකි වන්දනාවේ කියයි කියලා. මුන් මොකටද ජිනීවා වන්දනාව යන්නේ? එක්සත් ජාතික පක්ෂයයි ජනතා විමුක්ති පෙරමුණයි ඉදිරියේදී නටන නැටිල්ල අනුව ඕන්නම් අපට කියන්න පුළුවන් වෙයි මේක ඔබාමාගේ රුද්ද කුමාරන්ගේ රනිල්ගේ ටිල්වින්ගේ යෝජනාව කියලා තෝන්නම් මීට කලින් හිටපු හැම පාලකයෙක්ම යුද්ධ ඉවර නොකර යුද්ධ කරනවා අත ගන්නවා තෙල් ගන්නවා යුද්ධ කරනවා අත ගන්නවා තෙල් ගන්නවා යුද්ධ කරනවා අත ගන්නවා තෙල් ගන්නවා. රස කතා කවටේ කේවට්ටිය ආපොලියට රන් තියනවා. බහුගේ කාලේ ඔය සමහර කේවට්ටන්ගේ කටේ ඉබ්බ දාලා තිබ්බේ. ඔය සමහරව අපිට මතකයි 2010 අවුරුද්දේ දෙසැම්බර් මාසේ අයවැය තියෙන වෙලාවේ බැංකි මුන්ගේ කමිටුව පරද්දන්න මාරාන්තික උපවාස කරු මහත්තුරු දවස් දෙකේ මාරාන්තික උපවාසය. අපි දන්නා ලොකු නාට්‍යවල ඔය කවටයාගේ චරිතයක් තියෙනවනේ. නාට්‍ය බලන් ගිහිල්ලා මිනිස්සුන්ට හති වැටෙනකොට අමාරු වෙනකොට නිකන් කම්මැලි වෙනකොට අර කවටයාගේ චරිතය එනවා විනාඩි 5කට පොඩ හිනස්සලා යනවා. රස කතා අපි ජාත්‍යන්තර සම්මුතිය වලට එකඟ වෙලා තියෙනවා. ජාත්‍යන්තරයේ මැදිහත් වීමක් කරන්න පුළුවන්ද? එතකොට අපි මේ ගිවිසුම් අත්හදලා තියෙද්දි අපිට ඇඟිලි ගහන්න එපා කියලා අපි මෙහෙන් ඉඳලා කෑ ගහනවා. අපි අර තුම්මුල්ලේ මල්ලේ ගිහිල්ලා ඉවරලා කියන යාගේ Gmail account එක ගන්නවා. ඉතින් මෙතන කෑ කරගෙන ඉන්න ඕනේ නැහැ. අතර ගිහිල්ලා ඉවරලා යට පුළුවන් නැහැ. තුම්මුල්ලට කියලා පුඩිය. එතකොට බැංකි මොන්නේ එළ ඊට පස්සේ වතුර පොවයිද කියලා බලන්න. රස කතා මම කතා කරන්නේ අපේ සිංගිති දුවල පුතාලට. කොහොම බලන්න සිංගිති දුවල පුතාලා මොන්ටිසෝරි කියා අත උස්සන්න බලන්න. බොහොම හොඳයි. මොන්ටිසෝරි කියන්නේ ඔක්කොම. අනේ කොච්චර හොඳද? කොහොමද අම්මලට ආදරේ අත උස්සන්න? අම්මට ආදරේ අත උස්සන්නේ නැද්ද? හරි වැඩක් නේ. අම්මලට ආදරේ අත උස්සන්න. හරිෂෝ බොහොම හොඳයි. ඊළඟට අත උස්සන්න ටීචර්ට ආදරේ අය. ටීචර් දැක්කද? මොරු කියන්නේ එපා. තාම පන්තියට ගියේ නෑ නේද? ටීචර් ලස්සනයිද? ඒකනේ. එනේ ඔයාලා ඉස්කෝලේ යන ආසයි නේද? අන්න බලන්න කොච්චර හොඳ ළමයිද. දැක්ක නේද? අපේ දරුවෝ. ඒතර අපි අපට තාමත් මතකයි අපේ පාසල් ජීවිතේ අපේ ගුරුතුමියගේ ලක්ෂණ. අපේ හදවතේ තාම රැඳිලා තියෙනවා. දැන් බලන්න අපට තාම මතකයි පුංචි කාලේ අපට උගන්වපු කල් අඳහාමි අපදියාව දෙවි බලයි පාහිනා සිසිල් සුලන් දැල් වදින්න දොරට යන්න හොඳ වෙලාව. රස කතා මෛත්‍රීපාල සිරිසේනට දැන් අලුත් රාජකාරියක් මේ දිනවල පැවරී තිබෙනවා. ඒ සුනක ගහණය පාලනය කිරීමේ කටයුත්තයි. පසුගියදා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ සුනකයන් සපා කෑමේ සිද්ධීන් වැඩිවීමත් සමග සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගැටලු රසකට මුහුණ දී ඇති බවයි. ඔහු එහිදී පළ කළ අදහස් අද රසකතා විශේෂාංගය තුලින් ඔබ වෙතගෙන එනවා. සුනක ජනගහණය ලංකාවේ ලක්ෂ 30 පමණ විතර එනවා. එතකොට දැන් රෝහල් වල සමහරලාට වෛද්‍යවරුන්ටත් සුනකයෝ සපා කෑම නිසා ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. රෝහල් වල ඉන්න සුනකයෝ. ගැහැණු සුනකයින් මොකක්ද ඒකට කියන්නේ? ගැහැණු සුනකයින්ද කියන්නේ? සුනක දේනුවා. හොඳ නෑනේ කිය. එහෙම කියන්නේ මෙතන ඉන්න නෝනවත්තුරුත් තරහ වෙයි මේ සුනකයින්ද දාලා අපේ කැලලක් කියලා හිතා. සෑම සුනකයෙකුටම වගකියුත් එක්ක අයිතිකාරයෙක් ඉන්න ඕනේ. ඒකට අයිතිකාරයෙක් නැත්නම් ඒක ප්‍රශ්නයක්. ඉතින් ඒක නිසා ඒ ගැන අපි ප්‍රධාන වශයෙන්ම සුනකයින්ට හිමිකමක් ලබා දීම. මේ සුනකයා කාගේද? සුනකයින් සිටින ප්‍රදේශවල සුනකයින් ඒගොල්ලෝ රෙජිස්ටර් කරන එක. මේ දුවනවානේ හැමදැනම. ඉතින් ඒක නිසා මේ කොහේ හරි යා අයිතිකාරයෙක් ඉන්න ඕනේ. එක්ක ගියක් දොරක් තියෙන්න ඕනේ. යාට ඉන්න තැනක් කොහේ හරි තියෙන්න ඕනේ. ඒක නිසා මේ ඒගොල්ල ජන සංගණනය වගේ දැන් තව මාස කිහිපයකින් පටන් ගන්නවානේ. මේ සුනක සංගණනය. සුනක සංගණනයක් කළා සුනකින් ලියාපදිංචි කිරීමේ කටයුතුත් අපි කාර්යක්ෂම කරනවා. රස කතා ගරු කතානායකතුමනි, මේ අයුරින් සෑම ශේෂ්ත්‍රයක්ම ආවරණය වන පරිදි කටයුතු කරන අපේ රජය හා 2012 සඳහා
ඉදිරිපත් කළ අයවැය කිසිම වටිනාකමක් නැද්දයි විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ මාසන්නේ තා දුෂ්කර ගමක සියඹලා විකුණමින් ජීවනෝපාය කරගෙන ගිය අහිංසක ගැමියෙක් සියඹලා තොගය මිලදී ගැනීමට සූදානම් වූ මුදලාලි මාතාගෙන් ඇසූ ප්‍රශ්නයයි. මේක අපේ ගම්වල ඈත රුහුණේ කතා වෙන ප්‍රශ්නයක්. එමෙ ගැමියාගේ සියඹලා ගෝණියේ අඩංගු සියඹලා පොතු බර සැලකිල්ලටගෙන මුදලාලි විසින් සියඹලා තොගේ අව탁සීරු කරගේ ගෙවීමට සූදානම් වූ තාම ස්වච්ඡමක මුදල ගැන ගැමියා ප්‍රචාර දැක්වියේ මේ මුදලාලි මේ ගෝණියේ සියඹලා නැද්ද කියා අසමිනු. බැවින් ගරු කතානායකතුමනි මෙම අහිංසක ගැමියාගේ මේ දාර්ශනික කතාව මට මතක් කර දුන් අධ්‍යාපන නියෝජ්‍ය ඇමතිවරයාට මාගේ ස්තුතිය පළ කරමි. මම විපක්ෂයෙන් අසන්නේ මන්ත්‍රීවරුනි සියඹලා ඇත්තේම නැද්ද? යනුවෙන් රාජ්‍ය පරිපාලන දේශපාලන අංශය ශක්තිමත් ක්‍රමානුකූලව එවිට තියෙනවා. පෙන්ෂන් ගත්ත අපේ රජයේ නිලධාරී මහත්මයන් 3000ක් පිටරට ගිහින් නිකන් ඉන්නව නෙවෙයි. මේ මම දක්ෂ විදියට ඒ රටවල් වල නොඑක් ක්‍රියාමාර්ග වල යෙදෙනවා. මම එක් අවස්ථාවකදී ගම්වතුර ගල්ලා ඔක්කොම යට වෙලා ගියා. සම්පකාර නිලධාරීන් කිව්වා මේ සම්පකාරයෙන් ඔය තියෙන පිට ටික හාල් ටික ඔක්කොම දෙන්න මිනිස්සුන්ට. ඔන්න මොකක් කරන්න බෑ. ඊට පස්සේ මම මේ ඉබ්බා කඩලා බඩට ගාගෙන මිනිස්සුන්ට බෙදලා දුන්නා. මං හිතුවේ ඒක ස්වාභාවික දෙයක් කියලා. ඊට පස්සේ ඒකට උසාවියට මට නඩු ගියා. නඩු දැම්මා. දැන් මම කියන්නේ මේ වහුදයි කියලා නෙවෙයි. අය බැරිලම කියන්නේ මත් එපායි. 1970 ගණන් වලදී නිලධාරී මහත්තුන් මාත් එක්ක අපි මම නම් හැමදාම අපි බොහොම යාළුවෝ තමයි හිටියේ. වගේ තමයි හිටියේ අය හැමතුමරු මාත් නිලධාරී වගේ කියලා නෙවෙයි. මම බැලුවා මුගක් නිලධාරී මහත්තුරු ආදායම් මාර්ග අඩුයි. පෙන්ෂන් එක ජීවත් වෙන්න හරියම. දැන් කල්පනා කළා මම ඒ වෙලාවේ මොකද කරේ? ඒගොල්ලන්ගේ දරුවන්ට බෑන්ලාට සෑහෙන ප්‍රමාණයක් ඉඩම් දුන්නා. ඉඩම් ගන්න තියෙන්නේ. මොකක්ද දෙනකොට දුන්නා. දැන් කොහොමද මම මේ තමුන්නාන්ට කියන්නේ අවුරුදු 60ක් වෙනකොට නියම බුද්ධියක්. රස කතා. අපි බලන්න ලංකාවේ දැවැන්ත ගංගා රාශියක් තිබියදී අපේ මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමා මේ ගලෝයේ තෝරගෙන සමුද්‍රයක් හැදුවා. බලන්න ලොකු ගඟක් ගැන හිතුවේ නැහැ. එතුමා දැක්කේ මේ පුංචි ඔය දිහා බලලා මේ ඔය හරස් කරලා මා දැවැන්ත වූ සේනානායක සමුද්‍රය හැදුවා. ඒක අවුරුදු 400කට 500කට කලින් මේ වගේ අලි හිටියෙත් නෑ, කොටි හිටියෙත් නෑ, වලස්සු හිටියෙත් නෑ, කැලෑව තිබුණෙත් නෑ. දෙවුන්දර තුඩුවෙන් කුකුලෙක් නැග්ගහම වහලෙන් වහල නැගලා මෙතන පේදුරු තුඩුවට යනකම් යන්න හැකි. ඒ කාලේ කොච්චර ශාස්ත්‍රීයකද කිව්වොත් කොහොම මේ තරුණ කාන්තාවකට උසුළු විසුළුවක් නැතුව මසුරම් මල්ලක් අරගෙන මේ එහා කොනේ ඉඳලා ලංකාවේ මෙහා කොනට යන්න හැකි. එක සුද්ද අලි 1000ක් මැරුවා. ඒ අලි ටික මෙහෙට ආවා. මේවා කැලෑ වුණා. දැන් කැලෑ මහත්තුරු කතා කරන්නේ කැලෑ අයිතියද නේද? හැබැයි තමන්ගේ කැලෑ බල ප්‍රදේශයේ තියෙන කුඹුක් ගහ රැක ගන්න බෑ, බුරුත ගහ රැක ගන්න බෑ. නේද අඳුරනේ මේ සත්තු ටික බේර ගන්න, කැලේ බේර ගන්න ඔක්කොම බේරන්න. මේ අප්පල ටික මේ අපේ ජනතාව බේරෙන්නේ බෑ නේද? මේගොල්ලෝ හිටියොත් තමයි අපි බේරෙන්නේ. තවුන්නාන්තර නැත්නම් අපිත් නෑ. නේද? ප්‍රාදේශීය ලේකම් වැඩකුත් නෑ. ඇමති වැඩකුත් නෑ. මන්ත්‍රී වැඩකුත් නෑ. හාමුදුරුවෝ වැඩකුත් නෑ. නේද? හාමුදුරුවෝ වැඩක් නෑනේ මිනිස්සුන්ට. කාටේ බණ කියන්නේ? ඒක නිසා අර බුලත් පයියට හෙන ගැහුවට පස්සේ කිල්ලෝට ඉතුරු වෙන්නේ නෑනේ. නේද? ඒකට තමුන්නාන්සලා ජීවත් වෙන්න ඕනේ. රස කතා. නම් පෙරේදා මට රජරට විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යෝ ටිකක් ටෙලිෆෝන් කරලා කිව්වා සර් අපේ අලුත් ළමයි ටිකක් අරගෙන ගිහිල්ලා කැටයක් දාලා තියෙනවා රජරට කැකිරාවේ අනුරාධපුරේ දඹුල්ලේ සහ මාතලේ. මම මොකක්ද යකෝ කැටේ? මම මේ කැටේ එකතු කරන්න අරන් ගිහිල්ලා දාලා තියෙනවා. මම පොලිසියට කිව්වා අල්ලන්න කියලා. අල්ලුවා හැමතැනම. නුවරායේ කැට එකතු කරනවා මැදවච්චියේ ළමයින්ට පන්ති පවත්වන්න. දඹුල්ලේ කැට එකතු කරනවා මොන්ටිසෝරි පාසල් වලට සල්ලි මුදල් ආධාර දෙන්න. දැන් මෙහෙම සල්ලි එකතු කරපු දෙහිවල ළමයි වගේක් අපි පහුගිය කාලේ අඳුරගත්තා. සල්ලි එකතු කරලා හවස අරන් ගිහිල්ලා අරක් බෝතල් 60ක් ගෙනල්ලා ඌරුමස් බයිට් එකක් හදලා දෙහිවල උසස් තාක්ෂණ ආයතනයේ රැට පාටි එක දාන වෙලාවේ අපි ගිහලා 90ක් අත්අඩංගුවට ගත්තා. පාරවල් දෙකක්. එකක් තමයි අමු සොහනට යන පාර, අනිත් එක තමයි ස්වර්ගයට යන පාර. රස කතා.
ඉන්න ඉතාලිය හරි වැඩි කරලා මිසක් අඩු කරලා මම මේකෙන් යන්නේ නැහැ. ඒක මුවෙක් හරි වැඩි කරලා මිසක් අඩු කරන්නේ නැහැ. ගෝණෙක් හරි වැඩි කරනවා මිසක් දිවියෙක් හරි වැඩි කරලා යනවා මිසක් වනජීවි පෝෂණය කරලා යනවා මිසක් විනය ආරක්ෂා කරලා යනවා මිසක් මේක විනාශ කරලා යන පුද්ගලයෙක් නෙවෙයි. මොකද සතා මේ පස්පහු පහ කරන්නේ නැහනේ. පානාතිපාතා කරන්නේත් නැහැ. අදින්නා දානත් නැහැ. ඊළඟට පානාතිපාතා නැහැ. අදින්නා දාන කරන්නේ නැහැ. මාංශ භාෂක සත්වයා පානාතිපාතා කියන්නේ ඒකට උරුම වෙලා ඉන්න. පිළිලා තියෙන හැටනේ. උඩ තනකොළ ගන්න බෑ. සිංහයටයි කොටියරේ තනකොළ ගන්න බෑනේ. ඒ උප්පත්තියෙම වෙලා තියෙන එකයි. දැන් මන් දන්න තරෙන් පානාතිපාතා පන්සිල් පදේ කඩන්නේ නැහැ. අදින්නා දාන කඩන්නේ නැහැ. සුරාමේරය කොහොමදත් නැහැ. කොහෙන් හරි අර ගෝඩ හැලියක් ආම්බෙන් හම්බුනොත් තමයි ඒක මොනවා. ඒ අරෙන්ද කෙරෙන්නේ නැහැ. දැන් වල් අලියා කියපු එක අපි වන අලියා කිව්වා. එයා බේරුවා සතා යන්තා. දැන් වල් බූරුවා කියනවා. ඉතින් වල් බූරුවා කියපුවාම ඉතින් ඇත්තටම මේ බූරුවා වැරද්දක් කරන්නේ නැහැ. නමුත් මිනිස්සෙක් කියන වැරද්ද තමයි වල් බූරුවා කියන්නේ. මම කල්පනා කරා මේ කොට්ටාසේ දේශපාලනය කරන්න දේශපාලකයෙක් මට ඕන වෙලා හිටියා. දැන් බේකරියේ මුදලාලි පාම් විකුණන්නනේ ගෝලියෙක් ගන්න නේද? කඩයක් ගන්න ගිහිල්ලා ගමක් ගන්න ගියක් ගන්න ගිහිල්ලා පාම් විකුණන්න. බේකරියේ මුදලාලිට ඕනේ පාම් විකුණන මිනිහෙක්. එතකොට දේශපාලකයාට ඕනේ දේශපාලනය කරන මිනිහෙක්. දැන් ජනතාව දිනවන වැඩපිළිවෙල අපි ආරම්භ කරලා තියෙනවා. දැන් අර කතාවක් තියෙනවා නිකන් ඉන්න මට අහලා ගියත් ඇති කියලා. ඉතින් දැන් නිකන් මිනිස්සුන්ට ප්‍රශ්නයක් නැහැ. ඒ ප්‍රශ්නයක් නැති නිසා මිනිස්සුන්ට ඕන ප්‍රශ්නයක් තියෙනවා කියලා පෙන්නන්න. ඔන්න පටන් ගත්තා ග්‍රීස් යකා. දැන් විපක්ෂයටත් ප්‍රශ්නයක් නෑ කතා කරන්නේ. ඉස්සර යුද්ධ ගැන කතා කරා. දැන් ඉතින් මොනවා කියන්නේ අර පෙත්තා කියන එක තමයි දැන් රත්තන්ට කියන්න වෙලා තියෙන්නේ. අනේ මටත් එක සභාවක්වත් තියන්නේ දැන් අර පෙත්තා කියන්නේ ලියද්දක් ගාන ගියා. එක වීයටයක් නෑ. දැන් චින්තන මැසිම ඇවිල්ලා කපලා පුරවගෙන යනවා. දැන් එක සභාවක්වත් දිනන්න බැරි වුණා. දැන් රත්තන්ට කියන්න වෙන්නේ අර පෙත්තා අනේ මටත් වීයටයක් දීපියෝ කිව්වා වගේ. අනේ මටත් එක ප්‍රාදේශීය සභා මන්ත්‍රීකමක්වත් දීපියෝ කියලා තමයි දැන් රත්තන්ට කියන්න වෙලා තියෙන්නේ. මේ වර උසස් පෙළ විභාගයට සූදානම් වෙන 2,94,800ක් වෙන ශිෂ්‍ය පරම්පරාවට බෝධි පූජා ආශිර්වාද පූජාවක් තිබෙනවා. අනිත් ආගම් වල මුස්ලිම් කතෝලික තියෙනවා. මොකද මේ මනුස්ස ජීවිත 2,94,800ක්. ලක්ෂ 3ක් වාඩි වෙනවා අගෝස්තු 8 වෙනිදා. මේකෙන් 22,000ක් විශ්වවිද්‍යාලයට ගත්තාම ඉතුරු ටිකට මොකද වෙන්නේ? සෑම වර්ෂයකම අවුරුදු 15 17 17 අය සමාජගත වෙනකොට වෛරය පදනම් කරගත්ත දේශපාලන පක්ෂ පොපියන තාරුණ්‍ය සහිත නොමේරු මනස තියෙන ආවේග තියෙන දරුවෝ ළඟට ඇවිල්ලා කියන්නේ අධ්‍යාපන ක්‍රමයේ වැරදි විභාග ක්‍රමයේ වැරදි නෙමෙයි සමස්ත ක්‍රමයේ වැරදි. ඒ නිසා නිතරම පුරුදු වෙන්න ත්‍රිවිධ රත්නය වගේ තාප්ප පෝස්ටර් තුන්තරා බෝධිය තාප්ප පෝස්ටර් ත්‍රිපිටකය තාප්ප පෝස්ටර් කියන ටික දවසක් පෝස්ටර් අලුවලු ඉන්නකොට තම දේශන 3-4ක් දුන්නට පස්සේ ඇඟ ඇතුලේ ඇට මස් ලේ නහර ඇතුලට වෛරය ආවට පස්සේ දකින මිනිස්සු මරන්ට හිතෙනවා. වෘත්තීය පුහුණු අමාත්‍යාංශය මේ සඳහා විශාල උත්සාහයක් දලසලප්පරු ඇමතුමා හදනවා. අපිත් ඒකට උදව් කරනවා. අස්වීමේ සහතිකයක් දෙනව වෙනුවට නිපුණතා සහතිකයක් දෙන වැඩපිළිවෙලක් ඉදිරියට නිර්මාණය කරගන්න. ඔබේ අවසර ප්‍රාදේශ සභා ඡන්දෙ තිබුණානේ. ඡන්දෙදි කට්ටියට තිබුණා ලොකු අමාරුවක් දිනන්න. හැබැයි මේ වැඩ කරන අමාරුව ඒ කට්ටියට දැන් නැහැ. ඡන්දිවරයිනේ. අසිපුතේ පොළවල් තියනවද? තීද? මගේ ආසනේ බෑ. මේ ආසනේ බෑ. මැදකම සමිතාවතුරු කියනවා ඊයේ පෙරේදා ඉශාන්ත මුත්‍රිතිකම අත්තරංගොල ගන්නවා. මේ මහා බර චෝදනා දිනවන. මේ මෙච්චර වැඩ කරන මට කියන්නේ. පයිප්ප කෑල්ලට හිරේ දාන්න අවිසු. මම හිරේ කියපු කාලේ ඉවරයි. රස කතා එයා මට අද විවිධාකාරයට චෝදනා කරනවා මට වුමනාව තියනවලු එයා හිරේ දාන්න. මට එයා හිරේ දාන්න වුමනාවක් නැහැ. එයා පයිප්පයක් කඩලා හිරේ දාන්න හදනවලු. නීති සතකයේ කියන සංස්කෘත පොතේ මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. ඒ කතාව තමයි වැස්සට බෙහෙත කුඩය. ඒ වගේම ගින්නට ගින්න නවත්තන්න පුළුවන් ජලයෙන්. ඒක බෙහෙත. අලියා හෙන්ඩුවෙන් නවත්තන්න පුළුවන්. රෝගය බෙහෙතෙන් මර්ධනය කරන්න පුළුවන්. නමුත් මෝඩකමට නම් බෙහෙත් නැහැ. මාත් ඔය ගැන කනගාටු වෙනවා. මෝඩකමට නම් බෙහෙත් නැහැ. මේක මම නෙවෙයි කියලා දෙන්නේ. නීති සතකයේ කියන සංස්කෘත පොතේ අපිට ඔබතුමා හිරේ දාන්න ඕනාවක් නැහැ. නමුත් පංචතන්ත්‍රයේ කියන සංස්කෘත පොතේ මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. එක වඳුරෙක් තනින් තන පැන යන ගමන් මිනිහ දකින්නේ වාදිනවා. දකින්නේ වාදිනකොට මිනිහා ඉරණ මිනිස්සු ඉන්න තැනකට ගියා. ඒ මිනිස්සු තවල් කැමරට ගිහිල්ලා තමන් මෙතෙක් ඉරාපු තැන කූංජ ගහලා ගිහිල්ලා තිබුණේ. අර වඳුරාගේ පුරුත්ත දිගටම දකින්න අදින එක. ගිහිල්ලා හොඳට කකුල් දෙක දෙපැත්තට දාලා වාඩි වෙලා වඳුරා අර කූංජ ඇද්දාම තමයි
හොඳට තේරුනේ දැන් වල්ගේ හිර වෙලා. ඒක නිසා මං නිශාන්ත මුතුවෙට්ටිගම ගරු මන්ත්‍රීතුමාට මතක් කරනවා. දකින මයික් එකයි දකින පයිප් එකේ යදින්න ගිහිල්ලා අර වඳුරට පංචතන්ත්‍රේන වඳුරට වෙච්ච එක තමයි තමුන්නාසෙට වෙන්නේ. රස කතා මොයිනම් තුවා මගෙන් මේ ආර ඒකටනේ මං ආන්නේ මේ ඔයාලට මීට වැඩිය වැදගත් වැඩ නැද්ද ඔය පක්ෂ තියෙනවා මේකත් එකක් ඒව කරන්න කරුණා කරලා මේව නැතුව මේකට උත්තර දෙන්න රට වෙනුවෙන් වැඩ කරන්න උත්තර දෙනවා ඔයා පරාදයි උත්තර දෙනවා උත්තර දෙන්නේ අවවාදයක් කරමින් පරණ ඔයාගේ යල්පලගේ මෙහෙම සම්ප්‍රදාය නැතුව හම්බෙන්න ලොකු දෙයක් මේ රටේ ආර්ථිකය හදන්න උදව් කරන්න හරි හරි මේ මගේ අමාත්‍යාංශයේ භාරව කටයුතු යා කරන්නේ ડોක්ටර්. ඉන්දියාවේ අගමැතිතුමා යා මහජන ડોක්ටර්. කටයුතු කියන්නේ මට යා පුළුවන් ડોක්ටර්. යා ඕන කෙනෙකුට ડોක්ටර්. ගෙවල් දොරවල් ගැන හරි බලන්න ડોક્ટર මන්මෝහන් සිං අගමැතිතුමා දැන් උත්තර දෙනවා ඒ ડોක්ටර් ඔයා ડોක්ටර් හරි ඩොක්ටර් හරි ડોක්ටර් හරි මොනවා හරි වැය කළ මුළු මුදල රුපියල් 2,84,575යි. අනිත් කිසි ප්‍රශ්න මට අදාළ නැත. දෙක නෑ. දෙක ඉතින් කියන්නේ අදාළ නෑ. කාර්ය 2,85,000 කරපු කාර්ය කාර්ය ඕන කාර්යයකට අත තැබිය හැක. කරේ තවත් ඕනද? 2,84,000 තවත් ඕනද? අතුරු පාස්ස කලින් උත්තර දෙන්න බෑ බයි